තියෙන අධික තරබාරුව කියන්නේ අනවශ්‍ය විදියට මහත් වෙලා ඉන්නවා නම් ඒක අපිට හරි කරදරයක්. ඇයි මේ තත්ත්වය ඇති වෙන්නේ සහ මොනවද ආයුර්වේදයේ මේකට තියෙන විසඳුම්? ඔව් ඇත්තටම දුර්මිනී ඒකත් මේ සමාජයේ බහුලව දකින්න ලැබෙන තත්ත්වයක්. මේකෙදිත් මට ප්‍රධානම වෛද්‍යවරයෙක් විදිහට කියන්න පුළුවන් අපේ ආහාර රටාවම තමයි. ඉතින් අපි දන්නවා මේ ආයුර්වේදයෙන් සඳහන් වෙනවා අදිසාර ආහාර, ඒ වගේම තාමසික ආහාර, ඒ වගේම ආහාර රටාවේ තියෙන ව්‍යාකූලත්වය. ওই වගේ හේතු නිසා මෙම අධික තරබාරුව කියන එක ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් අදිසාර ආහාර කියන්නේ ලුණු සහ පැණි රස අධික ආහාර ගැනීම තමයි මේ තත්ත්වයට ඉවහල් වෙනවා කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම තාමසික ආහාර විදිහට සඳහන් වෙනවා මේ අර කල් තැබූ ආහාර. ඒ වගේම අධික ලෙස අධික වේලාවක් පිසූ ආහාර. ඒ වගේම බර ආහාර වගේ ගැනීමත් මෙම ස්ථූලතාවය ඇති වෙන්න පුළුවන් විදිහට ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඉතින් අපිට අද ওই தත්ත්වයේ මේ සමාජයේ තියෙන ආහාර දිහා බලපුවාම දැක ගන්න පුළුවන්. ඉතින් සමහරට පොඩි ආහාරයක් වෙන්න පුළුවන් ගන්න. ගොඩක් අය කියනවා මම පොඩ්ඩයි කන්නේ. නමුත් මහත් වීම සිද්ධ වෙනවා කියලා. නමුත් ඒ ආහාරයේ තියෙන මොකක් හරි ශනික ආහාරයක් හෝ ඔබ ගන්න ආහාරේ බර ස්වභාවයක් තියෙනවනම් ඒ தත්ත්වයේදී සම්පූර්ණයෙන්ම වෙන්නේ අර මේ තැම්පත් මේ සමහා මාංශ පේශිය අතර ලිපිඩ තැම්පතුවක් තමයි වෙන්නේ. ඉතින් ඔබ අධිකව පැණි රස ආහාර හෝ මේ කාබෝහයිඩ්‍රේට් වැඩි ලිපිඩ වැඩි ආහාර ගන්නවා නම් අපේ